අපි දන්නවා මේ දවස්වල නත්තල් කාලේ දැන්. මේ නත්තල් දවස්වල මුළු ලෝකේ හැම කෙනෙක්ම කිතුනෝ වේවා කිතුනෝ නොවන අයත් මේක නත්තල උත්සවයක් හැටියට පවත්වනවා. මේක කිතුනුවන්ට ආගමික උත්සවයක්. ඒ වගේම බොහෝ අයට මේක වාණිජ උත්සවයක්. ඒ වගේම ප්‍රීති ගෙන දෙන උත්සවයක්. කෙසේ වෙතත් මේ බයිබලයේ සඳහන් වෙන යේසුන් වහන්සේගේ උපත සම්බන්ධව මේ ලෝකේ අපිට දකින්න තියෙනවා බොහෝ කලාකෘති, චිත්‍රපටි, නාට්‍ය, චිත්‍ර මේ සියලු දේවල්ම. හැබැයි මේ සියලු කලාකෘති වල සහ නිර්මාණ වල තියෙන දේ බයිබලයේ තියෙන නියමාකාර දෙයට බොහෝ වෙලාවදී සමාන නැහැ. නමුත් අපි පිළි අරගෙන අපි කතා කරන්නේ අපි සමරන්නේ අන්නේ කලාකෘති වල තියෙන ආකාරයට. අපි බලමු කොහොමද මේකේ පුංචි තියනා වූ වෙනස්කම් කියලා. අපි දන්නා යේසුස් වහන්සේගේ දෙමව්පියන් ජීවත් වුණේ ගලීලේ නාසරෙත් කියන නුවර. මේ වෙලාවේදී ඒ කාලේ හිටපු අධිරාජ්‍ය රෝම අධිරාජ්‍ය අගෝස්තුස් සීසර් නියෝගයක් නිකුත් කරනවා. සියලු දෙනාම සංගණනයකට ලියවෙන්න තමන්ගේ මුල් ගමට යන්න ඕන කියලා. එතකොට මේ යෝසප්තුමා සහ මරියතුමි තමුන්ගේ මුල් ගම වෙන යෙරුසලමේ බෙත්ලෙහෙම් නුවරට යනවා. මේ යන කාලයේදී යේසුස් වහන්සේ බිහි කිරීමේ ගැබ්බරව සිටියා වූ අවස්ථාවක් තමයි මේ මරියතුමි. ඉතින් මේ තරුණ ජෝඩුව කොටලුවෙක් පිට නැගලා හිමින්ම මේ ගමන යනවා කියලා තමයි බයිබලයේ සඳහන් වෙන්නේ. ඉතින් අපි දන්නවා බෙත්ලෙහෙමට ගලීලේ ඉඳලා කිලෝමීටර් 145ක් විතර තියෙනවා. දැන් වාගේ වේගෙන් යන යාන වාහන නැති නිසා ඔවුන් සතුන් පිට තමයි ගමන් කරේ. ඉතින් මෙහෙම ගමනකට අපි බැලුවොත් මේ කිලෝමීටර් 145ක් 46ක් යන ගමනට අවම වශයෙන් දවස් 7ක් 8ක්වත් යනවා මොනොස්සේ. ඒ කියන්නේ රාත්‍රී 7ක් 8ක් කොහේ හරි නවතින්න වෙනවා. හැබැයි බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ ඒ අවශේෂ රාත්‍රියන් ගැන. සඳහන් වෙන්නේ යේසුන් වහන්සේ ඉපදුනා වූ රාත්‍රිය ගැන තමයි. මොකද විශේෂ සිද්ධි වුණ රාත්‍රිය. අපි බලමු ඒ දවස ගැන. මේගොල්ලෝ යනවා. ගිහින් තානායමකට කතා කරනවා රාත්‍රිය නවතින්න. නමුත් ඒ තානායම කරු බොහොම කරුණාව බරිත කෙනෙක් හැටියට ඔහු කියන බොහොම කනගාටුයි අද මේ සියලු තානායමේ කට්ටිය පිරීලා. සුදු ලූක්සුමාගේ සුභාරංචියේ මේ ස්ථානයට ග්‍රීක භාෂාවෙන් කියන්නේ කටලුමා කියලා. මේක මේ වාණිජ පරමාර්ථයකින් පවත්වාගෙන ගිය ස්ථානයක් නෙවෙයි විශේෂයෙන්ම මේ අවස්ථාව විශේෂ අවස්ථාව මේ සංගණනයේ අවස්ථාවේදී එන්නා වූ අමුත්තන්ට දුර පළාත් තුලින් එන අයට නවතින්න තිබෙන ස්ථානය. ඉතින් කනගාටුන මේ ස්ථානයේ ජනගහනය පිරීලා ඒ සෑම කාමරයක්ම සෑම ස්ථානයක්ම පිරීලා. ඉතින් මේ වෙලාවේදී ඒ තානායම්කරු කියනවා අන්න එහා පැත්තේ තියෙනවා මේ එන්නා වූ අයගේ සතුන් ගවයන් ඔටුවන් අස්වැයන් ඒ වගේ සෑම කොටලුවන් බඳින්නා වූ ගවගාලා. ඒක ගවගාලා කියවට මේ හරක් මඬුවක් නෙමෙයි. ඒ සත්තු නවත්තන ගෑරේජ් එක. අද කාලේ හිටවල. ඉතින් මේකේ තමයි මේ යේසුස් වහන්සේගේ උපත සිද්ධ වෙන්නේ. මේ වෙලාවේදී බයිබලයේ සඳහන් වෙනවා මෙන්න මේ වාගේ කාරණා. දේවදූතයන් යේසුස් වහන්සේගේ උපත ගැන ඒ පළාතේ කඳුවල කෑම කව හිටපු මේ බොපල්ලුන්ට නැත්නම් ඉඳේරුන්ට මේක ප්‍රකාශ කරනවා. අන්න මෙන්න මේ වාගේ රජුන්ගේ රජ බලවුන්කාරයන් බලාපොරොත්තු කුමාරයන් ඉපදිලා ඉන්නවා. හැබැයි මේ එඬේරු කියන දුකී අසරණ මේ කට්ටිය මේ කිසිම යුදෙව් ඉතිහාසයවත් මේකේ සංස්කෘතියවත් මේ බලාපොරොත්තු කුමාරයා ගැනවත් දන්න කට්ටියක් නෙමෙයි. ඒගොල්ලෝ නිතරම ජීවත් වුණේ කඳු ආශ්‍රයක. ඉතින් මේගොල්ලෝ මේක ඉහළින්ම පිළිගත්තා. බැරි වෙලාවත් මේ දේවදූතයෝ ගිහින් රජමාලිගාවට එහෙම නැත්නම් උත්තම පූජකයන්ට කිව්වා නම් ඔව් මේකේ ඉතිහාසය බලලා කාල වේලාව බලලා නැකත් බලලා මේක බොරුවක් කියලා හිතනවා. ඒ නිසා මේ කිසි දෙයක් දන්නේ නැති කාටද කිව්වේ එඬේරුන්ට. මේ එඬේරුන් එනවා. ඇවිල්ලා මේ ගවලෙනට ඇවිල්ලා යේසුස් වහන්සේට නමස්කාර කරා. මේ වෙලාවෙම මේ මොහොතේ මේ උපදින වෙලාවෙම
අහසේ ආලෝකයක්. ඒක පුදුම තරුවක් වෙන්න පුළුවන් ආලෝකයක් වෙන්න පුළුවන්. මොකද මේ වගේ ආලෝක ගැන බයිබලෙ පරණ ගිවිසුමේ තියෙන මෝසෙස්ට ආලෝකයකින් මඟ පෙන්වුවා කියලා. ඉතින් ඒ වාගේ මේ වෙලාවේදී පෙරදිග මේ යෙරුසලමට පෙරදිග ශාස්ත්‍රවන්තයන්ට මේක දර්ශනයක්. ඔවුන් දන්නවා මේවයි කුමාරයෙක් ඉපදෙනවා කියලා. ඉතින් මොවුන් මොකද කරන්නේ? ඔවුන් ගමන් කරගෙන එනවා යෙරුසලමට. හැබැයි ඇවිල්ලා ඔවුන් යන්නේ කොහාටද? රජමාලිගාවට. මොකද කුමාරයෙක් ඉපදෙන්නේ රජමාලිගාවෙන්නේ. රජමාලිගාවට ගිහින් අහනවා රජුරුවන්ගෙන්, හෙරොද් කියන රජගෙන්, පලාතේ හිටපු මෙන්න මේ වාගේ කුමාරයෙක් ඉපදිලා ඉන්නවා. අපිට මේ වාගේ ලකුණක් තියෙනවා. මේක ඉතිහාසයේ සඳහන් වෙනවා අපි ආවා කියලා. නමුත් ඒ වෙලාවේදී ඒ රජමාලිගාවේ හිටපු ශාස්ත්‍රවන්තයෝ නැත්නම් උපදේශකයන්ට රජුරුව අඬගහලා අහනවා මේක ඇත්තද කියලා. ඉතින් ඒගොල්ලොත් කියනවා ඔව් අපේ පරණ ගිවිසුම් වල මෙන්න මෙහෙම කියලා තියෙනවා. මෙහෙම දරුවෙක් ඉපදෙනවා කියලා අනාගත වක්තෘවරු කියලා තියෙනවා. මේ වෙලාවේදී රජුරුව බය වෙනවා. මොකද රජුරුව හිතුවේ රාජ්‍ය අල්ලා ගන්න එන කුමාරයෙක් කියලා. විමුක්තිදායකයි. මොකද ඒ වෙනකොට ඒ පළාත්වල රෝමයට විරුද්ධව කැරලි ගහපු රාජ්‍ය අල්ලා ගන්නට නැත්නම් වහල් සෙනග රාජ්‍යයට විරුද්ධව කැරලි ගලපු අනන්ත අප්‍රමාණ සිද්ධි තිබ්බා. මේ නිසා මේ රජුරුවත් බය වෙලා රජුරුව කියනවා එහෙනම් ඔබලු ගිහින් ඒ කුමාරයව බලලා මටත් ඇවිල්ලා කියන්න මටත් ගිහින් නමස්කාර කරන්න කියලා. ඉතින් මේ ශාස්ත්‍රවන්තයෝ යනවා ඒ එළිය අර ආලෝකයේ මඟ පෙන්නනවා යේසුස් වහන්සේට පුතන හොයන්න. හැබැයි දැන් මෙතන සමහර දේ වෙලාවදී අපි දන්නවා මේ යේසුස් වහන්සේගේ උපත පිළිබඳ කියන චිත්‍රවල නැත්නම් නාට්‍යවල චිත්‍රපටවල අඹලා තියෙන රූප වගේ කලා නිර්මාණවල තියෙන්නේ මේ ශාස්ත්‍රවන්තයෝ ගවලෙනේදී යේසුස් වහන්සේට තෑගි පූජා කරනවා කියලා. නමුත් බයිබලයේ සඳහන් වෙන ආකාරයකට එහෙම වෙන්නේ නැහැ. මොකද සුද්ධ වූ ලූක්තු වාගේ සුභාරංචියේ තියෙනවා මෙන්න මේ වාගේ. මොකද්ද? දෙවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඔවුන් ගෙට වැද දරුවා සුවකීය මව් මරියා සමග සිටිනවා දැක බිම වැටි උන්වහන්සේට නමස්කාර කොට තමන්ගේ කරඬු ඇර රන්ද කට්ටකුමච්චල්ද සුවඳලාටුද රත්තරන් යන දේවල් උන්වහන්සේට පිදුවා. දැන් මෙහෙම පූජා කරලා ආයි රජුවන්ට කියන්න ආවේ නෑ මේ ශාස්ත්‍රවන්තයෝ. ඔවුන්ට දර්ශනය වෙලා දේවදූතයෙක් කියනවා යන්න එපා රජුරෝ ඒ දරුවා මරන්න හොයන්නේ ඉඳ ඔගොල්ලෝ වෙන පාරකින් යන්න. ඉතින් මේගොල්ලෝ යනවා. රජුරෝ බලාන ඉඳලා මේගොල්ලෝ නැති නිසා රජුරන්ට බය හිතිලා රජුරෝ විශේෂයෙන්ම හේවායෝ කැඳවලා කියනවා මේ පලාතේ සිටින කොහේ හෝ අවුරුදු 2කට අඩු සියලුම දරුවන් මරන්න කුළුණු පිරිමි දරුවන්. එයි මේ අවුරුදු 2ක් ගැන රජුරෝ තීරණය කරේ. දැන් මීය පෙරද ගවගාලේ ඉපදිච්චි දරුවෙක් නම් අත දරුවෙක් නම් කියනනේ කුඩා දරුවෙක් ඇති ලදරුවෙක් නෑ. රජුරෝ අහනවා අර ආබාවු ශාස්ත්‍රවරුන්ගෙන් ඔබ කවද්ද මේක දැක්කේ? එතකොට වුන් කියනවා. ඒ අනුව වුන් ගණන් හදලා බලනවා. දැන් මේ විශේෂයෙන්ම පෙරදිගේ ඉඳලා මේ ස්ථානෙට යස්වාංශේ උපතුනා වූ පළාතට යන්න අවම වශයෙන් අවුරුදු 2ක්වත් යනවා. අපි ගණන් හදලා ඉන්දියාවේ වගේ ඉඳලා ගියොත් අවුරුදු 2ක් විතර යනවා. එතකොට ගණන් හදලා රජුරෝ වන්නවා ඒ උන් පිටත් තුන දවසක් දැන් ඔවුන් රජුරෝ මුණ ගැහුම් දාපුවා. ඒ ගණන් හදලා ඔවුන් කියනවා දැන් අවුරුදු 2ක් විතර ඇති. ඒ නිසා අවුරුදු 2කට අඩු දරුවන් මරන්න. ඉතින් දැන් එහෙනම් මේ දෙමව්පියන් යෝසෙප්තුමා මරියතුමී සහ යේසු බිලිඳා දැන් ගවලෙන්නේ නැහැ. හැමදාම ගවලෙන්නේ නැහනේ. එලා සතියක් හරි නැත්නම් ලෙඩාට යන්න පහසු දවසක උන් තමුන්ගේ ගෙදරට යනවා. එතකොට ලදරුවා අවුරුදු 2ක් විතර ලොකු ළමෙක්. ඒ නිසා අපි දකින්න හැම චිත්‍රයකම තියෙන්නේ ගවලෙනට
ශාස්ත්‍රවන්තයෝ ගියා කියලා. නමුත් ගවලෙන්ට ගියේ නෑ. බයිබලයේ සුදුලු තුමාගේ සුභාරංචියේ පැහැදිලිව සඳහන් වෙන විදිහට ගිහින් තියෙන ගෙදරට. එක කාරණා. දෙවෙනි එක තමයි අපි අපි දැකලා තියෙන කලාකෘති වල මේ ශාස්ත්‍රවන්තයෝ 3 දෙනෙක් ඉන්නවා කියලා. බයිබලයේ කොහොමවත් සඳහන් වෙලා නැහැ ශාස්ත්‍රවන්තයෝ 3 දෙනෙක් ඉන්නවා. බයිබලයේ සඳහන් වෙලා තියෙන්නේ ශාස්ත්‍රවන්තයෝ කියන්නේ බහුවචනේ එකට වැඩි ගෙනල්ලා තියෙනවා කට්ටකුමංචල් සුවඳලාටු රත්තරන් කියන වර්ග 3. ඉතින් වර්ග 3ක් දෙන්නෙකුට ගේන්නත් පුළුවන්. 4 දෙනෙකුට 5 දෙනෙකුට ගේන්නත් පුළුවන්. ඒ හින්දා මේක උපකල්පනයක් තමයි මේ ගවලෙනට ශාස්ත්‍රවන්තයෝ ගිය එක කට්ටකුමංචල් සුවඳලාටු රත්තරන් 3 දෙනෙක් විසින් පූජා කරා කියන එක. මේව ඇවිල්ලා පසු කාලේ කලාකාරයෝ නිර්මාණ කරනවා. ඒකේ පැහැදිලිව කොහොමද සඳහන් කරලා නැහැ. කී දෙනෙක් එනවද? හැබැයි එකක් දන්නවා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ඒගොල්ලෝ ගියේ යේසුස් වහන්සේගේ ගෙදරට කියලා. ඒ නිසා අපි මේක තේරුම් ගනිමු. බොහෝ වෙලාවෙදී මේවා කලා නිර්මාණ හැටියට මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒක ගැන කවුරු වැඩි විචාරන්න යන්නේ නැහැ. නමුත් යේසුස් වහන්සේගේ උපත සිදුවීම සත්‍යතාවයක්. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඔබට සුබ නත්තලක් වේවා.